කොලෙස්ටරෝල් එක හෝ ILSටම එක තියෙනකොට එන්න පුළුවන් සංකුලතා මොනවාද? මම මහාචාර්ය දක්ෂ වික්‍රමසිංහ මේ වීඩියෝවේදී අපි කොලෙස්ටරෝල් සහ ILSටම වල සංකුලතා ගැන කතා කරමු. මම ඉන්නේ ශිකාගෝවේ ඩයිජස්ටිව් ඩිසීසස් වීක් 2026 සම්මේලනයට සහභාගී වෙන අතරතුර කොලෙස්ටරෝල් එහෙම නැත්නම් ILSටම එක කියන්නේ මහාන්ත්‍රය කුඩා බඩවැල ශරීරයේ බාහිරයට ශල්‍යකර්මයක් වලින් විවර කරන අවස්ථාව. කොලෙස්ටරෝල් එක කියන්නේ මහා බඩවැල ශරීරයේ බාහිරයට විවෘත කරන අවස්ථාව. ඒක ට්‍රාන්ස්වර්ස් කොලෙස්ටරෝල් එකක් එහෙම නැත්නම් සිග්මොයිඩ් කොලෙස්ටරෝල් එකක් වෙන්න පුළුවන්. ILSටම එකක් කියන්නේ කුඩා බඩවැල ileum කියන කොටස ශරීරයේ බාහිරයට ශල්‍යකර්මයකින් විවෘත කරන අවස්ථාව. මේ දෙකේම සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඕනෑම ස්ටෝමා එකක මුල් අවස්ථාවේ මලපා හිරවීමක් වෙන්න පුළුවන්. ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වෙන්න පුළුවන්. ශල්‍යකර්මයේ කලින් දවස් කිහිපයේදී ඒ බඩවැලට එන රුධිර වහනයේ අවහිරතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බඩවැල් කොටස මැරෙන්න උනත් පුළුවන්. ඒ වගේම ශල්‍යකර්මයට පස්සේ රුධිර වහනයක් ඇති වෙන්නත් පුළුවන්. ශල්‍යකර්මයේ ගැටලුවක් ඇති වුණොත් බඩවැල් කොටස නැවතත් ශරීරයේ අභ්‍යන්තරයට යන්න පුළුවන්. මේවා තමයි මුලින් නැති වෙන ගැටලු. ඊට අමතරව ස්ටෝමා එකක් දීර්ඝකාලීනව තිබෙනවා නම් එහිදී අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ස්ටෝමා එක අවට හර්නියා එකක් ඇති වෙන්න පුළුවන්. පැරාස්ටෝමල් හර්නියා එක. ස්ටෝමා එක එනක බඩවැල් කොටස අසාමාන්‍ය විදිහට ශරීරයෙන් එළියට එන්න පුළුවන්. එනි ස්ටෝමා එක ප්‍රොලැප්ස් වෙන්න පුළුවන්. ILSටම වගේ කුඩා බඩවැලේ තිබෙන ස්ටෝමා එකකදී එන්න පුළුවන් අතුරු ආබාධ කීපයක් තිබෙනවා. මෙහිදී ජලය අවශෝෂණය කිරීම අඩු වෙන නිසා විජලනයට පත් වෙන්න පුළුවන්. ඩීහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. ශරීරයේ ලවණ අඩු වෙන්න පුළුවන්. සෝඩියම්, පොටෑසියම් වගේ ලවණ. ඒ වගේම ආහාර ජීවනට අවශ්‍ය එන්සයිම් මේ ස්ටෝමා එකෙන් එළියට එන නිසා ස්ටෝමා එකේ අවට හැමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. කලාතුරකින් පෝෂණය පිළිබඳව ගැටලුවක් ඇති වෙන්න උනත් පුළුවන්. ඔබට ස්ටෝමා එකක් තිබෙනවා නම් මේ අතුරු ආබාධ අවම කරගන්න හැටි ඔබට ඔබේ වෛද්‍යවරයා සහ හෙදිය ඔබව දැනුවත් කරනු ඇති. මගේ YouTube channel එකේ, Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.